මොකද කරන්නේ? මේ සකර පුජන් අයියානේ. මම මේ කඩේට යනවා අයියේ. ඒක නෙමෙයි නංගමේ. ඔයා නේද බෙදා කිරුස්ටා එක දිනුවේ? ඔව් අයියේ. මන් දින්න. වරන් දිදී ඔයා. අය මොනවාද නංගී? සකර පුජන් අයියා පණ හැරලනවාට. මම කඩයක් ගන්නවට වොට් කරේ. එහෙම තමයි වත් දිනුවේ. අනේ තැන්ක් යූ සකර පුජන් අයියේ. මන් දැනගෙන හිටියේ නෑ නේද? එහෙම තමයි නංගී. පිළිගන්න ආදරේ කියලා කියන්නේ. දැනෙන්න අරිනවා මිසක්. හරි හයි මේ මට පාරක් වෙනම කඩේට ගිහින් එන්න. අනේ නංගී චුට්ටක් එදා කිව්ව සින්දුව චුට්ටක් කියලා යන්නකෝ. චුට්ටක් අහන්න ආසයි සුපිරි හොඳයි. දැන් ඕනිද? ඔව් නංගී දැන් ඕනි. චුට්ටක් ප්ලීස්. එහෙනම් අහන්නකෝ. ඔන්ට මං කියපු ලස්සනම සින්දුව. මගේ අත දිගන අනේ තව ලැබු හැදියන් නනනන අනේ තව ලැබු හැදියන් මන් දෙවෙනි පාර කිව්ව එකක් කියන්නද? හරි පත් වුණා. දැක්ක ගමන් හිත බැදුණා. රෙද්ද කඩම් බිම වැටුණා. ඕ මට තේරෙයි හා තේරෙයි ආදරේ දැක්ක ගමන් හිත බැදුණා. රෙද්ද කඩම් බිම වැටුණා. ඕ මට තේරෙයි තේරෙයි ආදරේ thank you. මොකද්ද බං කොල්ලෝ එහෙන කංකකච්චලේ? ඒ අපේ අර හිරුස්ටානන්දි අංකල් කොහමද කෙල්ලගේ සින්දුව? හිරුස්ටා මොන හිරුස්ටාද බං කන කෑන විදියක් නැහැ. ඔවුන්ගේ අද්දේ කොහමද මීෂමන්ලේ ආන්ගිදියේ? එහෙම කියන්නේ පාංකල්. එයා තමයි අපේ ගමේ නැගියන තරුව. අංකල්ලා දන්නේ අංකල්ලා කාලේ වගේ නෙමෙයි දැන් ජෙනරේෂන් එක වෙනස් අංකල්. ජෙනරේෂන් මොනරේෂන්ද කියන දන්නේ තමන් ඕක ඉන්න ගන්නකට මට ඕකේ හැබැයි දකින්න ආසයි. යන් අංකල් ඔය හෙන්නේ ලස්සන සින්දුවක් ළඟ ඇත්තේ. අංකල් අර ඉන්නේ. මගේ අත දිගන අනේ තව ලැබු හැදියන් නනනන අනේ තව ලැබු හැදියන් ගන්න බෑ මගේ අත දිගන අනේ තව ලැබු හැදියන් කැරකිලා තව ලැබු හැදියන් කැරකිලා තව ලැබු හැදියන් කඩා ගන්න බෑ මගේ අත දිගන දිස්තිරින් තව ලැබු හැදියන් අඩව මාර වැඩෙන්න බෑ. ඔය කියන්නේ හිරුස්තානන්ගේ තාලෙටම මාරු ඈ. එහෙම තමයි සුද්දා අපේ ඇකියාව තියනවා අත දෙන්න කවුරුවත් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. නෑ බං. මේ අත තියනවා ඇකියාව දෙන්න එක තමයි නැත්තේ. බලු කතා කියන්නේ පා සුද්දා මූණ දිහා බලාගෙන මම යාළුවෙක් නෙමෙයි බං. ඵලයන් යන්නේ. මේක නෑ බං බොක්කේ පිට කරන්න කිව්වේ. එයාම යන්න. මගේ අත දිගන අනේ තව ලැබු හැදියන් නනනන අනේ තව ලැබු හැදියන් මේක නම් දැන් සාපයක් වෙලා තියෙන්නේ. අයියෝ මැරෙන්න කලින් මටත් මේ වහන්න උනානේ. දැක්ක ගමන් හිත බැදුනා. රෙද්ද කඩම් බිම වැටුණා. මට තේරෙයි තේරෙයි ආදරේ තේරෙයි